කලින් වීඩියෝස් වල කතා කරා කොහොමද net hunt එකට මොකක්ද ඉන්ස්ටෝල් කරන්න නිසා net hunt GUI version එක කොහොමද අපි හරවන්නේ කියලා. හරි guys, එතකොට අපි මේ වීඩියෝ එක කතා කරමු කොහොමද අපි ඉතුරු setup ටික යන්නේ කියලා. එතකොට අපි net hunt එකදී අපිට errors එකක් ආවා. VS server start වෙන්නේ නැති. ඒකටත් මම fix කරලා එකක් වීඩියෝ එකක් දැම්මා guys. එතකොට මේ වීඩියෝ එක කතාවම කොහොමද අපි ඊළඟ setup එකට යන්නේ කියලා කියන්නේ APT update එකේ setup වලට. එතකොට guys මෙහෙම කරද්දී පොඩි errors වලට එන්නේ ඉඩ තියෙනවා guys. අපි ඒවත් අපි fix කරලා අපි වැඩේ කරගන්න. එතකොට ඔයගලන්ට මේකට knowledge එකක් එනවා වගේම ඔයගලන්ට setup එකේ තීරේ කොහොමද යන්නේ කියලා වැඩි. හරි guys, එතකොට අපි මුලින්ම දැන් terminals එකේ ඉන්නේ. අපි මුලින්ම NH කියලා ගන්න ඕනේ. NH කියවුවාන් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ net hunt එක. හරිද? net hunt කියන්නේ කායිම තමයි. ඒකට Android කියන version එකට ඉන්නේ net hunt. හරි? ඒක බබල ගන්න guys. හරිද? එතකොට guys අපි මෙතනදී root එකට අපි යන්න ඕනේ. ඉතින් අපි root එකට යන්න කලින් මම තව command එකක් දෙන්න. මෙතන පොඩ්ඩක් exit කියලා ගන්න. exit කියලා enter කරන්න. ඊට පස්සේ guys nh space එකකින් hyphen r ගන්න. ගාලා enter කරන්න. enter කරලා පස්සේ guys මේ වගේ ඔයගොල්ලෝ root terminal එකට යනවා. හරිද guys? root terminal එක ගියාන් පස්සේ ඔයගොල්ලෝ පින්නන ගෙන errors එක. ඔයගොල්ලෝ ගහන්න මෙතන apt update apt update. හරිද guys? මොනම setup එකකදී ඔයගොල්ලෝ ගහන්න ඕනේ apt update කියන command එක. හරිද guys? දැන් මෙතන ටිකක් කළා guys. මම පොඩ්ඩක් වීඩියෝ පොඩ්ඩක් skip කරලා ඔයගොල්ලෝ. හරි guys මෙතන apt update කියලා ගෙවුවොත් guys මෙතන up to date උන්නේ අපි net hunt එක. මෙතන error එකක් පින්නනවා guys. ඒඳ අපි මේ error එක fix කරන්න ඔයගොල්ලෝ ගහන්න ඕනේ command එකක් තියෙනවා. ඒක තමයි nano etc resolve conf කියන මෙන්න මේ command. ඒ කියන්නේ guys මේකේ තියෙන අපි net hunt එකේ තියෙන nano ගේ ඇතුලේ තියෙන etc එක etc directory එක ඇතුලේ තියෙන resolve conf කියලා අපි ඒක ඇතුලේ යන්න ඕනේ. ඒතකොට guys මම මෙහෙම command එක අපි ඒක ඇතුලේ ගියා. ඒක ඇතුලේ ගියාන් පස්සේ guys මෙතන තියෙන DNS server කියලා. ඉතින් name server කියලා. මෙතන name server ඔයගොල්ලෝ පිළිගන්න guys මෙතන තියෙන්නේ අපිට මේ විදිහට IP address එක guys තියෙන්නේ. හරිද? එතකොට මෙතන මේ IP address එක වෙනස් කරලා අපි ඒක server එකක් කරන්න ඕනේ. එතකොට මම මෙතනදී පාවිච්චි කරන command එකක් තියෙනවා. ඒක තමයි guys command එකේ මම IP එකක් තියෙනවා. මෙතන මම ගන්නවා සාමාන්‍යයෙන් අපි server එකකදී 8.8.8 කියලා 8 කියලා ගන්නවා. අටේ අතර. හරිද guys? අටේ අතරක් හරි guys මේ වගේ වුණාන් පස්සේ මෙතන ඔයගොල්ලෝ මේක දැන් save කරන්න ඕනේ. save කරද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ෆයිල් එක save කරද්දී ctrl එකයි කියන්නේ ctrl button එකයි x button එකයි y button එකයි enter button එක ගන්නවා. හරිද guys? net hunt එකේ ඒවා save කරන්න. net hunt කාලේ ඉවරයි. හරිද guys? ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන ගහන්න ඕනේ apt update කියලා update apt update කියලා අපි ගාලා බලමු අපි error එක fix කරනවාද කියලා. දැන් මම පේන විදිහට guys කලින් වගේ වෙලා යන්නේ නැහැ. මම හිතන්නේ error එක fix වෙන්නේ නැති කියලා අපි හිතමු. මම පොඩ්ඩක් වීඩියෝ පොඩ්ඩක් skip කරනවා. හරි guys අපි error එක fix වෙලා තියෙනවා දැන් guys. අපි ඊළඟ guys අපි ඊළඟ setup එකට ඊට පස්සේ ඔයගොල්ලෝ net hunt එකට install කරන්න ඕනේ apt කියලා space එකක් තියලා ඔයගොල්ලෝ install කරන්න ඕනේ install කරන්න ඕනේ ඔයගොල්ලෝ dbus එක. එතකොට dbus හරිද? dbus කියලා ගහලා ඊට පස්සේ hyphen තියලා hyphen කියන්නේ අඩු කිරීම වගේ ඉරික හරිද? hyphen එක තියලා x එක ගහලා 11 ගන්න හරිද? x11 ගාලා enter කරන්න. enter කරාන් පස්සේ ඔයගොල්ලන්ට dbus එක install වෙනවා. එතකොට guys මෙතනදී අහනවා dbus එක install කරන්නද එපාද කියලා. එතකොට guys මෙතන ඔයගොල්ලෝ y දීලා enter කරන්න simple y. ඊට පස්සේ මෙන්න මේ විදිහට මගේ net hunt එකට dbus එක install වෙනවා guys. හරිද?
හරි guys, දැන් ඔයගොල්ලන්ට පේන ඇති මගේ ඊවස් එක install වුණා. අපි හරි guys, ඒ වගේ update වුණාන් පස්සේ guys ඔයගොල්ලෝ ඊළඟට ගහන්න ඕනේ exit කියලා මෙතනින්. අපි ගමු exit කියලා exit 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 කියලා වරෙන්ට ගන්න. හරි. ඊට පස්සේ guys ඔන්න අපි දැන් termux එකේ තියෙන net handling ඔන්න අපි exit වුණා. දැන් guys අපිට තියෙන්නේ server එක ගන්න උගල ගන්නවා RVC server ගන්න දැන් nh කියලා ගහලා kex කියලා ගහලා උගලන්ට තියෙන්නේ end server උගල ගන්න end කියලා end කරන් පස්සේ guys මෙන්න මේ විදිහට උගලගේ VNC server එක start වෙන්නේ නැත්තම් කලින් වීඩියෝ මම දාලා දීලා ස්ටාර්ට් වෙන්න ඇති හේතුව ඒකේ ඔක්කොම එරර් ෆික්ස් කරගෙන මේ වීඩියෝ බලගන්න guys හරිද දැන් මොන වගේ මේක 59.1ට කනෙක්ෂන් එක ඇවිල්ලා දිනවා අපි මේ වීඩියෝ එක වීඩියෝ එක net on the KX net on the KX එක පස්සේ අපි කනෙක්ට් දෙමු කනෙක්ට් වුණා පස්සේ guys දැන් වන්ට තියෙනදී අපි net on the එතන කාලිමක තියෙනවා. හරි guys. හරි මෙතන guys දැන් ඔයාලට මේ net on එක වෙනස්ලා දවරෝ ඉරස් කොහොමද ෆික්ස් වෙලා තියෙන guys හරිද? දැන් අපිට තියෙන්නේ මේකෙන් hacking start කරන්න. හරිද guys? හරි එතකොට guys දැන් අපි මෙතන අපි පොඩ්ඩක් toolbar එකට ගියාම guys ඔයගොල්ලන්ට tool වලට දිනවා මෙතන ඉඳලා information ගෙදරින් දිනවා vulnerability analysis දිනවා web application analysis දිනවා database assignment දිනවා password attacks දිනවා wireless attacks දිනවා reverse engineering දිනවා exploitation tool දිනවා shipping spoofing දිනවා post explosion දිනවා දිනවා reporting tool දිනවා social engineering tool දිනවා system service වගේ tools දිනවා කාලිගේ official links තියෙනවා links පොත තියෙනවා ඉතින් guys ඔයගොල්ලෝ මේ කාලිගේ official links වලින් ඔයගොල්ලෝ මෙයාට විදිහට exploit database කියලා මුලින්ම අපි ඒ වගේ අපි ඊළඟ වීඩියෝ කතා කරමු අපි දැන් වීඩියෝ කතා කරමු කොහොමද අපි hacking start කරන්නේ කියලා එතකොට guys මම ප්‍රසිද්ධ tool එකක් තෝරගන්නවා information gathering වල තියෙන සහ vulnerability analysis වල තියෙන nmap කියන tool එක network map ඉතින් guys මේ network map කියන tool එකෙන් guys කරන්නේ सामान्य अभी नेटवर्क स्कैनिंग वलदी में नेटवर्क मैप का टूल था गाइस पांच का टूल में दी nmap पे और मम में nmap के ना तो वीडियो सीरीज से अगेन ना इतना बड़ा अभी तो टूल ना बोलो इला कटे तो प्रसिद्ध टूल ना तीनो SQL मैप की लोगों में SQL मैप करने में थी मेरी वेब एप्लीकेशन एनालिसिस सेट है SQL मैप पे उगला बोला होगा ना बोला मेरे guys ethical hacking वाले बहुत चीज़ ना SQL मैप टूल लेते मेकिंग सामान्य गाने अभी SQL इंजेक्शन अटैक गाने मैंने में टूल लगा रहा मम्मी एक गया तभी इससे राडा हम कीड़ा देना हर guys ये लगता है ताऊ प्रसिद्ध टूल लगाती लोगों पाँच कर लेते हैं जिसमें पाँच नौकर लेते हैं टर्मक्स में पोटा खुआ करना पास तो टूल लगाती ना एक तो मेटास्प्लॉइट किया मेरी गाइस एक्सप्लोरेशन टूल लेता थी तीनों ओगलांटे मेटास्प्लॉइट हर गाइस मैं पोटा कनेक्शन दिया स्लोली से पोटा करे मैं टूल पोटा रन दिया पहले ना दोबारा डबेरा थी अभी पास इट्टे के वो पास से अभी मेटास्प्लॉइट थी कंसोल ओपन लगी ना मैंने ये में से फिक्स किया I think guys इधर मैं पिटे एक्सप्लॉइटिंग वो दिया उन्हें तब पिटे मेरे टांटे करेगा वो किस प्रश्न ने तो इतना guys मैं इतना ओगलांटे ethical hacking start करा थी ओगलांटे मेकिंग गुड़ा कर दे पूरा मैं किया इतना guys अभी पोटा कभी टर्मिनल लेकर गिरला फिर पूरी पैकेज या कभी इंस्टॉल करूँगा एक पोटा क्लास हर guys अभी डैशबोर्ड टर्मिनल लेकर गिरला अभी पूरी पैकेज या इंस्टॉल कर दूँ पोटा अभी क्लास दीवार ना भी मैं रेडी हरी अभी हम sudo apt install और install cmatrix cmar मेरे टर्मक्स से पूरा मैं टाइटल पूरा काली पूरा नहीं पूरा हर दिवस में तो पासवर्ड हम काली है वाले इंटर हर
ඔයගොල්ලන්ට පේති අපි net hunt එකේ සාර්ථක වැඩි අපි වෙලා තියෙනවා කියලා ඔයගොල්ලන්ට පේති C-Matrix install වෙනවා. මෙතනත් yes දෙනවද කියලා simple ID ඔයගොල්ලෝ enter කරන්න. enter කරන් පස්සේ මේගේ සාර්ථක C-Matrix install වෙයි. එතකොට guys දැන් ඔයගොල්ලන්ට කාලි වල තියෙන default tool උත් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ net hunt එක කරා run කරන්න පුළුවන් default install කරන් තියෙන tool. ඉතින් ඒවත් ඉතින් run කරන්න පුළුවන් කියන ඔයගොල්ලන්ට දැන් තියෙනවා ඔයගොල්ලන්ට hacking කියන setup එක ෆෝන් එකකින් කිසි ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් කියලා මම පොඩ්ඩක් skip කරනවා ටිකක් මේ පොඩි time එකක් යන නිසා. හරි guys අපි ඊට පස්සේ මෙතන C-Matrix කියලා ගමු. CMATRIX C-Matrix කියලා enter කරමු. හරි දැන් ඔයගොල්ලෝ මේ දුන්න guys සාර්ථකවම C-Matrix install කරලා කියන්නේ guys අපිට දැන් මේ net hunt එක අපිට කාලේදී default root වල වැඩ කරන tools පොදේ run කරන්න කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් මෙතනත් CTR එකයි C එකයි ගාලා enter කරන්න. හරි. එහෙනම් guys මම හිතන ඔයගලන්ට අද වීඩියෝ වටින්නේ නැති කියලා. ඉතින් ඔයගොල්ලෝ hacking වලට සිහින වැවුණා. කම්පියුටර් ගන්නගේ සිහින වැවුණා ඔයගලන්ට එහෙම නැත්නම් කල්ලක්ස් දාගන්න ෆෝන් එකට සිහින වැවුණා. කිසි ප්‍රශ්නයක් නැතුව අපි මේ වීඩියෝ සීරීස් එකට ඔයගොල්ලන්ට කල්ලක්ස් වගේ ෆෝන් එකේ net hunt කරන්න ඉන්න හදාගන්න විදිහ තේරෙන්නේ නැති guys හරිද? දැන් අපිට max එකට මම දැන් මේ server off කරන්න යන්නේ. මොකද මේ ඔයගොල්ලන්ට ඕනම විදිහක් ගන්න ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට වරම් මෙතන කියන්නේ server එක run වෙන්න ඕනේ නැත්තම් NH කියලා දාලා KX කියලා දාලා stop කියලා දාලා stop කියලා දාලා පස්සේ මේ server එක off වෙනවා. server off වුණා. වලින් පොඩ්ඩක් ගිහිල්ලා මෙතනට ගියන් පස්සේ guys පේන දේ ඔන්න server off වෙලා තියෙන්නේ. itu gua bisa start කරගන්න ඕන මයි බයතුව NH කියලා ගහලා KX කියලා ගහලා cancel උඩ ගහන්න cancel උඩ ගියාම පස්සේ ඔයගලන්ට server එක මෙතනදී start වෙනවා පස්සේ ඔයගලන්ට දෙන්නේ ආයි අර විදිහටම ගිහිල්ලා connect වෙන්න පස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව ආයි net up වෙනවා හරි guys හරි guys ඉතින් මම අද වීඩියෝ එක මෙතන නතර කරනවා එහෙනම් guys අනිවාර්යෙන් අපි යාළුවන්ටත් ගන්න share කරන්න මේක වැදගත් කියලා හිතනවා නම් ඉස්සරහට guys on the hacking videos සහ ගොඩක් හොඳ જાති තියෙන tools ගැන බලවත් වෙනවා. ඉතින් අපේ subscribers 100 වන්නපු නිසා ඔයගොල්ලන්ට පොඩි gift එකක් දෙන්න හිතුවා. ඔයගොල්ලන්ට කැමති hacking tool එකක් තියෙනවා ඔයගොල්ලෝ comment කරන්න. කියන ඔයගොල්ලන්ට සාමාන්‍ය කිතක් නැති ඔයගොල්ලෝ හිතන જાති මට්ටම කියන ඔයගොල්ලන්ගේ hacking tool එකක් හදලා තියෙනවා. ඒ අදහස අපිට කමෙන්ට් කරන්න. එතකොට අපි ඒකට අදාළ tool එකක් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් ගයිඩ්ලයින් මතවල. සාමාන්‍යයෙන් අපිට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලෝ කැමති විදියට පොඩ්ඩක් හිතලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට ඕන කරලා එතකොට අපි ඒ tool එක ඔයගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් guys එහෙනම් අපි ගිහිල්ලා එන්න පාලියට hacking tool එක දාන්න කියනවාට ඒක මේ අපි ඒක හදුවොත් ඔයගොල්ලන්ට පුළුවන් ඒක වීඩියෝ බලන්න හරියට. එහෙනම් guys අපි ගිහිල්ලා එන්න. එහෙනම් අපි තවත් මේ